හෙලෝ යාළුවෝ ඔන්න ඉතින් අදත් මං ආවා ඔයාලට චූටි වීඩියෝ එකක් අරගෙන. අද අදන්න යන්න අපි කෑම වීඩියෝ එකක් බලන්නකෝ අපේ ගෙදර මල් රෝස මල් ගොඩක් පිපිලා මං ඉතින් ඔන්න ඒකේ කෑල්ලකුත් ඔයාලට අරගෙන ආවා. ඉතින් අද මං හදන කෑම එක හදන්න ලොකු කතාවක් තියෙනවා. ඒ කතාවට මුල් වුණේ අපේ චූටි දෝනි. බලන්නකෝ එයාගේ බඩගින්න කොහමද කියලා. අම්මේ මට බඩගිනි කන්න මුකුත් නැද්ද? දැන් නම් මොකුත් නෑ. කෙසෙල් ගෙඩියක් තමයි තියෙන්නේ. මේකවත් කන්න ඉතින්. අම්මා මේක ඉඩිලා වැඩේනේ මට නම් කන්න බෑ. කන්න බැයිද? එහෙනම් මම මේක පුතාට කන්න පුළුවන් විදියට හදාගෙන එන්නද? ඔන්න ඉතින් අපේ චූටි දු කන්න බෑ කියපු කෙසෙල් කවන්නයි මම මේ හදන්නේ. මං අද හදන්න යන්නේ කේක් එකක්. බලන්නකෝ මේ කෙසෙල් ටික දාලා මම මොකද කරන්න යන්නේ කියලා. කෙසෙලුයි, සීනි, බිත්තර ටික, වැනිලා, ඒ ටික ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරගන්න තමයි මේ හදන්නේ. දැන් ඔන්න මම බිත්තර ටික දාගන්න හදන්නේ. ඔන්න දැන් ලුණු චුට්ටක් විතර දාගන්නවා. වැනිලා චුට්ටකුත් දාගන්න. ඔන්න ඊට පස්සේ ටික දාගෙන මේ බ්ලෙන්ඩ් ඔන්න ඉතින් ඔයාලගේ අවුරුදු මේසටත් මේ කේක් එක හදලා තියන්න පුළුවන්. ඔන්න යාළු මම දැන් දාගත්තේ සුදු පොල් තෙල් ටිකක්. දැන් මට බටර් තිබුණ නැහැ යාළු. ඒකයි මම පොල් තෙල් දාගත්තේ. ඔන්න දැන් දාගන්න කිරි ටිකක් දාන්න. මම ගත්තේ පිටි. ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාලා හදා ගන්න පුළුවන් ගොඩක් අය එක එක විදිහට මේක හදනවා. ඉතින් මම හදන විදිය තමයි මේ තියෙන්නේ. මට ඉතින් ඒ වෙලාවේ ගෙදර තිබුණු දේවල් ටික දාලා තමයි මම මේක හදාගත්තේ. මොකද නැත්තම් කෙසෙල් ටික විසි කරන්නත් අපරාධය කියලා මට හිතුණා. චූටි දුලා කන්නේ නැති නිසා ඕන දැන් ඊළඟට මම කරන්න යන්නේ පාපිලි මිශ්‍රණය හදාගන්න. ඒකට මම කලින් බේකින් පවුඩර් ටිකක් දාලා හලා ගත්තා. පස් පාරක් විතර මම නම් හලා ගන්න. සමහර නම් එහෙම කලවම් කරලා ගන්න අයත් ඉන්නවා. මම නම් ඉතින් හොඳට හලලා තමයි ගන්නෙ. ඔන්න ඔහම ඉතින් පිටි ටික දාලා මම කලවම් කරගන්න. මේ වැඩ ටික ඔක්කොම කරන්න කලින් මම මේ ලිපේ චාර්ජියක් ලිපේ තියලා තමයි තිබුණේ අපේ කේක් එක බේක් කරගන්න. ඉතින් අපේ ගෙදර oven එකක් නැහැ යාළුවෝ. ඒ නිසා මම දර ලිපේ තමයි මේක හදාගන්නේ. ඔන්න ඉතින් මගේ බැටර් එක මම ওই විදිහට ටිකක් ගොඩක් දියත් නැතුව ඝනත් නැති වෙන්න තමයි මම හදාගත්තේ. එහෙම වුණාම හරි සොෆ්ට් එකට එනවා. දැන් බ්ලෙන්ඩර් එකෙන් ඇත්තටම මට කේක් එක හදන්න හරි ලේසි. බීටරේට වඩා මට ඔය බ්ලෙන්ඩර් එකේම බීටර් එකක් තියෙනවා. මම ඒකෙනුත් හදනවා. මම ගොඩක් පාවිච්චි කරන්නේ බ්ලෙන්ඩර් එක තමයි. ඔන්න දැන් මම අර කලින් ට්‍රේ එකේම හදාගෙන ලෑස්ති කරගෙන තිබ්බේ. ඉතින් ඒ වෙලාවේ මම ට්‍රේ එකට දාගත්තා. ඔන්න දැන් මගේ ලිපේ තියෙන හට්ටිය ඒකට මම දාලා කේක් එක තියලා හොඳට වහගන්න. වහලා ඉවර වෙලා ගිනි අඟුරු ටිකක් කබලකට අරන් උඩින් තියනවා. එතකොට හොඳට උඩ බේක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ හදලා ඉවර වුණාට පස්සේ කේක් එක. ඉතින් ඒක හරියම සොෆ්ට් එකට තිබුණා. ඉතින් ඔය තියෙන්නේ කේක් එක කැපුවම හරියම සොෆ්ට්. ඉතින් යාළුවෝ අපේ channel එක subscribe කරලා ඉතින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න bell icon එකත් click කරලා තියාගන්න. ඔන්න ඉතින් බලන්නකෝ අපේ චුට්ටුගේ සතුට. මේ කේක් නිකෝ කෙසෙල්. ඒව තියෙන්නේ මේකේ තමයි. කාලා බලන්නකෝ.